අද අපේ මේ කතාබහේ ප්‍රධාන අරමුණ තමයි මේ බ්‍රේකර් බ්ලොක් කියන එක මොකක්ද? ඒක chart එකක කොහොමද අඳුනගන්නේ? ඊටත් වඩා වැදගත් කොහොමද මේක ට්‍රේඩින් තීරණවලට පාවිච්චි කරන්නේ කියන එක පැහැදිලි කරගන්න එක. අට වශයෙන් මේක වැදගත්. මූලාශ්‍රයේත් පැහැදිලිවම කියනවා බ්‍රේකර් බ්ලොක්ස් වර්ග දෙකක් ගැන. එකක් බුලිෂ් බ්‍රේකර් අනික තමයි බෑරිෂ් බ්‍රේකර්. අද අපි ප්‍රධාන වශයෙන්ම බලන්නේ මේ බෑරිෂ් බ්‍රේක් එක ගැන තමයි. හැබැයි ඉතින් අර බුලිෂ් එකත් මේකේ අනිත් පැත්ත කියලා මතක තියාගන්න එක හොඳයි. ඉතින් අපි මුලින්ම මේ බෑරිෂ් බ්‍රේක් එක හැදෙන හැටි අඳුනගන්න හැටි බලමුද? බෑරිෂ් බ්‍රේක් එකක් හැදෙන්න කලින් පොඩි ක්‍රියාවලියක් තියෙනවා. පියවර කීපයක්. හරි මොනවද? පළවෙනියටම වෙළඳ පොලේ මිල මේ කෙටි කාලීන ඉහළ ගියන් කීපයක්ම ඒ කියන්නේ ෂෝට් ටර්ම් හයිස් ඒවා බ්‍රේක් කරගෙන උඩට යනවා. යම්කිසි ගැනුම් පීඩනයක් තියෙන බවක් පෙන්නනවා. හරි. දෙවනුව ඔහොම උඩට යන මිල ටිකක් ලොකු ටයිම් ෆ්‍රේම් එකක කලින් තිබ්බ වැදගත් රෙසිස්ටන්ස් ලෙවල් එකක් ප්‍රතිරෝධක මට්ටමක් ගාවට යනවා. එතනට ගිහින් ඒ රෙසිස්ටන්ස් ලෙවල් එකට උඩින් තියෙන්න පුළුවන් කියලා හිතන buy side liquidity ඒ කියන්නේ BSL liquidity sweep එකක් කරනවා. හරියටම liquidity sweep එක. තුන්වෙනි එක තමයි අර උඩින් BSL එක ගත්තට පස්සේ මිල එතනින් පල්ලෙහාට එනවා. තදින් රිජෙක්ට් වෙනවා. ඒකෙන් කියන්නේ අර liquidity ගත්තට පස්සේ විකුණුම් පැත්ත බලවත් වුණා කියලා. හරි. හතරවෙනි එක තමයි වැදගත්ම ලකුණක්. ඔහොම රිජෙක්ට් වෙලා පල්ලෙහාට එන මිල අර මුලින්ම උඩට යද්දි හැදිච්ච ෂෝට් ටර්ම් ලෝ එකක් තියෙනවනේ. ඔව් අර ස්විං ලෝ එක. අන්නේ ස්විං ලෝ එක පැහැදිලිව බිඳගෙන බ්‍රේක් කරගෙන තවත් පල්ලෙහාට යනවා. මාකට් ස්ට්‍රක්චර් shift එක. MSS. හරියටම ඒක MSS එකක් නැත්නම් break of structure BOS එකක්. ඒකෙන් තමයි සිග්නල් එක දෙන්නේ කලින් තිබ්බ up movement එක ඉවර වෙලා then down movement එකක් පටන් ගන්න පුළුවන් කියලා. කොට මේ ඔක්කොම සිද්ධ වෙනකොට අර bearish breaker candle එක කියන එක තියෙන්නේ කොතනද හරියටම? ඔව් මෙන්න මේක තමයි පොඩ්ඩක් ට්‍රිකි වෙන්න පුරුවන් තැන. අර උඩින් BSL එක ගන්න මිල උඩට යන්න කලින් අර short term low එක හැදෙද්දි තිබ්බ අන්තිම sell candle එක. හරි ඒක ටිකක් වෙනස් විදිහක්. හඳුනාගත්තා කියමුකෝ. ඇයි මේකට බලවත් කියන්නේ? මූලාශ්‍රයේ ඒකට හේතු දෙකක් දෙනවා. ඒකයි මේ බ්‍රේක් එක පවර්ෆුල් වෙන්නේ. පළවෙනි හේතුව මේ බ්‍රේක් එක කියන අදහස එන්නේ අර BSL එක සම්පූර්ණයෙන්ම අරගෙන ඉවර වුණාට පස්සේ. හරි. දෙවෙනි එක තමයි අර MSS එක. Market Structure Shift එක. ඒ කියන්නේ low එකක් break කරන එක. ඔව්. ඒකෙන් market එක පැහැදිලිවම කියනවා වගේ මම දැන් පහළට යන්නයි හදන්නේ කියලා. මේ කාරණා දෙකම එකතු වුණාම අර අපි අතීතයෙන් හොයාගත්ත bearish breaker candle එක. නිකම්ම candle එකක් නෙවෙයි. ඒක high probability resistance zone එකක් වෙනවා. ඒකයි බලවත් කියන්නේ. හේතු දෙකක් නිසා. liquidity grab plus MSS. හරියටම. ඉතින් මිල ආපහු උඩට ආවොත් ඒ කියන්නේ රීට්‍රේස් වුණොත් ඒ බ්‍රේකර් zone එකෙන් ආයෙත් රිජෙක්ට් වෙලා පහළට යන්න තියෙන සම්භාවිතාව වැඩි. තේරුණා. ඒකනම් ලොජිකල්. හොඳයි. ඒකට මේකෙන් ට්‍රේඩ් එකක් ගන්න හැටි කොහොමද මේ මූලාශ්‍රය විස්තර කරන්නේ? එන්ට්‍රි ස්ටොප් ලොස් ටාගට් ඔක්කොම. එන්ට්‍රි එකට ගන්න කලින් අර MSS එක ඒ කියන්නේ ෂෝට් ටර්ම් ලෝ එක බ්‍රේක් කරන එක කන්ෆර්ම් වෙන්න ඕන. ඒක උනාට පස්සේ මිල ආපහු උඩට ඇවිත් රීට්‍රේස් වෙලා අර අපි අඳුනගත්ත bearish breaker candle එක තියෙන zone එකට ආවම ඔව් ඒක ටෙස්ට් කරන්න එනකොට එතනින් sell trade එකකට enter වෙන්න පුළුවන් කියලා කියන්නේ pull back entry එකක්. හරි. එතකොට stop loss එක. ඒක වැදගත් නේ? අනිවාර්යෙන්ම. ස්ටොප් ලොස් එක තියන්න කියන්නේ අර මුලින්ම BSL එක අරගත්ත හයි පොයින්ට් එක තියෙනවනේ. අන්න ඒකට ටිකක් උඩින්. මොකද අපේ තර්කය උනේ BSL අරන් ඉවර නිසා ආයේ ඒ හයි එකට උඩට යන්න ඕන නෑ කියන එකනේ. එහෙම ගියොත් setup එක වැරදි. හරි. profit taking ලාභ ගන්නෙ කොහොමද? ලාභ ඉලක්කව විදිහට යාලා කියන්නේ මිල පහලට යද්දි ඊළඟට හම්බ වෙන short term lows. අලුතෙන් හැදෙන lows. ඔව් down trend එකේ හැදෙන lows. ඒවයින් partial profits ගන්න පුළුවන්ලු. හැම ලෝ එකක්ම බ්‍රේක් කරනකොට ටික ටික ක්ලෝස් කරනවා වගේ. හරි. ෆයිනල් එක්සිට් එක සම්පූර්ණයෙන්ම අයින් වෙන්නේ. සම්පූර්ණ ට්‍රේඩ් එකෙන් අයින් වෙන්න හොඳම තැන විදිහට කියන්නේ මිල තවත් පහලට ගිහින් අර ලොකු ටයිම් ෆ්‍රේම් එකේ HTF එකේ සපෝට් ලෙවල් එකක් හම්බ වුණාම. HTF සපෝට් එකකදී. ඔව් මොකද එතනින් ආයෙත් ලොකු බයි ප්‍රෙෂර් එකක් එන්න පුළුවන් නිසා එතනින් ප්‍රොෆිට් අරන් අයින් වෙන එක නූනට හුරුයි කියලායි කියන්නේ. නියමයි. සම්පූර්ණ ප්ලෑන් එකක් තියෙනවා. එන්ට්‍රි ඉඳන් එක්සිට් වේකාම. ඔව්. ඉතින් මේ ඔක්කොම එකතු කරලා බැලුවම අපි MC Trader Academy මූලාශ්‍රය පාවිච්චි කරලා breaker candle concept එක විශේෂයෙන් bearish එක ගැන හොඳ අවබෝධයක් ගත්තා වගේ. ඔව් ඒක හඳුනා ගන්න විදිහ ඒක powerful වෙන්න හේතුව අර liquidity grab plus MSS එකතු වීම. ඔව්. සහ ඒකට අදාළ trade setup එක අපි කතා කළා. මට හිතෙන විදිහට මෙතන තියෙන ඉන්ටරෙස්ටිංම දේ තමයි මේකෙන් අර වෙන වෙනම වෙනවා වගේ පේන liquidity grabs සහ
ස්ට්‍රක්චර් බ්‍රේක්ස් කියන දෙකම එකට සම්බන්ධ කරලා. ඔව් ඔව් ඇයි මාකට් එක හැරෙන්නේ ලික්විඩිටි ග්‍රැබ් සහ කවදාද ඒක කන්ෆර්ම් වෙන්නේ MSS කියන දෙකම බලලා එන්ට්‍රි එකක් හොයන විදියක් දෙන එක. හරියටම ඒක තමයි මේකේ තියෙන ලොජික් එක. හේතුවයි තහවුරුවයි දෙකම එකතු කරලා එන්ට්‍රි ප්ලෑන් එකක් දෙනවා පුල් බැක් එකේදී.